ප්‍රශ්නය ඉකෝන් නම් උත්තරය ශ්‍රී ලංකන් ඉකෝන් ට්‍රස් මිහින් ලියනාරච්චි. අපි හීන වෙනුවෙන් ප්‍ර්‍යාපදයක ඉංජිනේරු සිහිනේ සැබෑ කරන කම්බයින් මෙට්ස් පන්තිය ලක්ෂික ප්‍රභා අයිඩියල් බණ්ඩාරවෙල GCBT බදුල්ල සත්මා පොළොන්නරුව විමසීම් 076 99 66 574. සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ ඉන්සයිඩ් සිනමැක්ස් YouTube channel එකට. ඔන්න අදාරගෙන ඇවිල්ලා තියෙන්නේ ඔයාලා කැමතිම විදිහේ සුපිරිම හොරර් මිස්ටරි ෆිල්ම් එකක්. කතාව පටන් ගන්නෙ මෙන්න මේ විදියට. පවුලක් ඉන්නවා අම්මයි තාත්තයි දුවයි පුතයි. දවසක් මේ අය විනෝද චාරිකාවක් යනවා ග්‍රෑන්ඩ් කැනියන් වලට. ඉතින් මේ පවුලේ ඉන්න පුංචිම දරුවාගේ නම තමයි මයික්. මයික් කියන්නේ ඔටිසම් රෝගී තත්වයෙන් පෙළෙන දරුවෙක්. කොහොම නමුත් ඔන්න මයික් මේ අවට බලන්න යද්දී එකපාරටම මයික් පහලට වැටෙනවා. මයික්ට ලොකු තුවාලයක් වෙන්නේ නැහැ. ඒත් මේ වෙලාවේදී මයික් දකිනවා එයා වැටලා තියෙන්නේ මෙතන හැංගිලා වගේ තිබුණ ගුහාවක් ඇතුළට කියලා. මෙතන සෑහෙන නමුතුයි ඒ වගේ මත්බූතයි. මයික් වටපිට පරීක්ෂා කරලා බලනවා තියෙන්නේ මොනවද කියලා බලනවා. මයික් දකිනවා මෙතන අමුතුම විදිහේ චිත්‍ර වගයක් තියෙනවා. ඊට අමතරව එක එක සලකුණු තියෙන ගල් කැට පහක් මෙතන තියෙනවා. මයික් කියන්නේ පුංචි දරුවෙක්නේ. ආසාව නිසාම මයික් හොරෙන්ම අනිත් අයට කියන්නේ නැතිව මේ ගල් කැට පහ මෙතනින් ගන්නවා. දාගන්නවා බෑග් එකට. කොහොම නමුත් මේ අය විනෝද චාරිකාව ඉවර වෙලා එනවා ගෙදර. ඔන්න මෙතනින් පස්සේ තමයි අద్భుත දේවල් මේ ගෙදර ඇතුලේ වෙන්න පටන් ගන්නෙ. මෙයාලා ගියා පැත්තේ ගෙදර සුරතලට බල්ලෙක් ඇති කරනවා. ඔන්න මේ ගල් කැට පහ මයික් අරගෙන ආවට පස්සේ ඒ වෙලාවේ ඉඳන්ම ඒ බල්ලා මේ පැත්ත දිහා බලාගෙන එක දිගටම බුරනවා. ඒ විතරක් නෙවෙයි කිසිම හේතුවක් නැතිව මේ ගෙදර ඇතුලෙන් එකපාරටම ගඳක් දැනෙන්න පටන් ගන්නවා. එක එක සද්ද රැට හෙන්න පටන් ගන්නවා. ඇත්තටම මේ දේවල් වෙන්නේ මයික් අරගෙන ආපු අර අමුතු අద్భుත ගල් කැට පහ නිසා. ඒත් පවුලේ අනිත් අය දන්නේ නැහැ මයික් අර වගේ අමුතු ගල් කැට පහක් ගෙදර අරගෙන ආවා කියලා. කොහොම නමුත් ඔන්න පහුවෙනිදා රෑ සිද්ධ වෙන්නේ කවුරුත් නොහිතපු අදාහ ගන්න බැරි විදිහේ දරුණු දෙයක්. ඉතින් මේ මොකක්ද මේ ගල් කැට පහත් එක්ක හැංගිලා තියෙන අභිරහස මොකක්ද? මෙතනින් එහාට මේ පවුලේ අයට මොන වගේ අద్భుත දරුණු දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද? ඔන්න ඔය ප්‍රශ්නත් එක්ක තමයි මේ සුපිරිම හොරර් මිස්ටරි ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ. වෙනස්ම කතාවක් එක කුතුහලයෙන් බලන්න පුළුවන් 2016 ආපු මේ සුපිරිම හොරර් මිස්ටරි ෆිල්ම් එකේ නම තමයි The Darkness. ආරාධනා කරනවා සිනමැක්ස්ලා හැමෝටම මේ සුපිරිම ෆිල්ම් එකේ සම්පූර්ණම කතාව අවසාන විනාඩියට එක් බලන්න එන්න කියලා. වීඩියෝ ඩන්න කලින් මතක් කරනවා තවමත් අපේ Inside Cinemax YouTube channel එක subscribe කරන්න මගේ හරින කෙනෙක් ඉන්නවනම් ඔන්න පහලින් බලන්න subscribe button එක පේන්න තියෙනවා. එහෙනම් දැන්ම subscribe කරලා ඊට හැපෙතෙන් තියෙන bell icon එකත් අනිවාර්යෙන් click කරලා තියාගෙන ඉන්න. හරිනේ එහෙනම් දැන් බලමු අපි මේ ගල් කැට පහ මුලින්ම තිබුණ ඒ අద్భుත ගුහාව මොකක්ද? එතනින් මේ ගල් කැට ගත්තට පස්සේ මේ අයට මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද? මෙතන හැංගිලා තියෙන කවුරුත් නොදන්න අභිරහස හොයාගෙන මේ පවුලට ජීවිතේ බේර ගන්න පුළුවන් වෙයිද? අපි යම් වීඩියෝ එකට. ඔන්න මේ ෆිල්ම් එක පටන් ගද්දිම අපිට පෙන්වන්නේ පවුල් දෙකක් මේ වෙද්දි ග්‍රෑන්ඩ් කැනියන් වලට විනෝද චාරිකාවක් ගිහින්. ඉතින් මෙතනින් එක පවුලක් තමයි අපේ කතාවට සම්බන්ධ වෙන්නේ. ඒ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි දුවයි පුතයි. තාත්තාගේ නම පීටර්, අම්මගේ නම බ්‍රෝනි, ලොකු දුවගේ නම ස්ටෙෆනි, පුංචිම දරුවාගේ නම තමයි මයික්. මයික් කියන්නේ ඔටිසම් රෝගී තත්වයෙන් පෙළෙන දරුවෙක්. ඉතින් මේ අනිත් පවුලේ තරුණ පිරිමි ළමයෙක් ඉන්නවා. එයයි ස්ටෙෆනි, මයිකුයි මේ තුන්දෙනා යනවා පොඩ්ඩක් වටේ ඇවිදින්න. ඉතින් මේ මයික් කියන්නේ අනිත් ළමයින් වගේ නෙවෙයි. සාමාන්‍යයෙන් පුංචි ළමයින්ව ඉක්මනින්ම බය කරන්න පුළුවන්නේ. ඒත් මයික් වනම් බය කරන්න බෑ. මේ අනිත් පවුලේ පිරිමි ළමයා එක එක දේවල් කියලා. ඒ කියන්නේ මෙතන හොල්මන් තියනවා කියලා මයික්ව බය කරන්න උත්සාහ කරනවා. ඒත් මේ මොනම දෙයකටවත් මයික් බය වෙන්නේ නැහැ. කොහොම නමුත් මේ පිරිමි ළමයා දැකලා තියෙනවා උදේ ඉඳන්ම මයික් ගොඩක් ආසාවෙන් එයාගේ අතේ තියෙන අත්ඔරලොසුව දිහා බලාගෙන හිටියා කියලා. අන්න ඒක නිසා මේ පිරිමි ළමයා මයික්ට තමන්ගේ අත්ඔරලොසුව ගලවලා දෙනවා. මයික් ඊට පස්සේ ගොඩක් ආසාවෙන් මේ අත්ඔරලොසුව දිහා බලාගෙන ඉන්නවා. ඉතින් මේ අතරතුරේදී අනිත් තරුණ පිරිමි ළමයායි ස්ටෙෆනි මෙතන යන්න යනවා. මයික් ටික වෙලාවකට මෙතන තනි වෙනවා. කොහොම නමුත් ඔන්න මයික්ගේ අතින් අර අත්ඔරලොසුව වැටෙනවා. මයික් ඒක ගන්න උත්සාහ කරනවා. ඒත් එක්කම මෙතන පහළ පස් බුරුල් වෙලා මයික් එහෙම ඇදගෙන වැටෙනවා. මයික්ට ලොකු තුවාලයක් වෙන්නේ නැහැ. ඒත් මයික් දකිනවා එයා මේ වෙදි වැටලා තියෙන්නේ මෙතන හැංගිලා වගේ තිබුණ ගුහාවක් ඇතුළට කියලා. ඉතින් මේ ගුහාව සම්පූර්ණයෙන් නිශ්ශබ්දයි. ඒ වගේම සෑහෙන අద్భుතයි. මයික් බලනවා වටපිට මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ ගුහාව එක බිත්තියක කළු පාටින් චිත්‍ර වගයක් ඇඳලා තියෙනවා. පස් දෙනෙක්ගේ රූප වගයක් ඇඳලා තියෙනවා. නමුත් ඒවා හරියටම පැහැදිලි නැහැ. මයික් තව ටිකක් ඉස්සරහට යද්දි දකිනවා මෙතන අමුතුම සලකුණු වගයක් ඇඳපු ගල් වගයක් තැන්පත් කරලා තියෙනවා කියලා. මේවා ළඟට ඇවිල්ලා මයික් පරීක්ෂා කරලා බලනවා. මේ ගල් දැක්කට පස්සේ මයික්ට ආසාවක් ඇති වෙනවා. ඒක නිසා මයික් මෙතනින් මේ ගල් පහම අරගෙන දාගන්නවා තමන්ගේ බෑග් එකට. නමුත් ඔන්න මේක තමයි මයික් තමන්ගේ ජීවිතේ කරගත්ත ලොකුම වැරද්ද. එහෙම කියන්නේ ඇයි කියලා තව ටික වෙලාවකින් අපිට බලා ගන්න පුළුවන්. කොහොම නමුත් ඔන්න ටික වෙලාවකට පස්සේ මයික් මේ ගුහාවෙන්
ගෙදරින් එළියට එනවා. ඒත් කලින් උනේ මොකක්ද කියලා මයික් අම්මටවත් තාත්තටවත් අක්කටවත් කියන්න යන්නේ නැහැ. මේ අය මෙතනින් පිටත් වෙලා යන්න යනවා. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ පහවෙනිදා උදේ මේ අය ඇහැරෙන්නේ එහා පැත්තේ ගෙදර බල්ලා බුරන හඬ ඇහිලා. එහා පැත්තේ ගෙදර ජීවත් වෙන්නේ ජෙෆ් කියලා කෙනෙක්. සාමාන්‍යයෙන් ජෙෆ්ගේ බල්ලා එහෙම නිකන් බුරන්නේ නැහැ. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ බ්‍රොනි ගෙදර වැඩ පටන් ගන්නවා. ඒත් බ්‍රොනීට කුස්සිය පැත්තෙන් අමුතු ගඳක් දැනෙනවා. හරියට මස් කුණු වෙලා වගේ. ඒත් මේ අය ගෙදරට මස් මාළු මුකුත් අරගෙන ඇවිල්ලා නැහැ. අන්න ඒක නිසා බ්‍රොනි පරීක්ෂා කරලා බලනවා මේ ගඳ දැනෙන්නේ කොහෙන්ද කියලා. නමුත් එකපාරටම මේ ගඳ අතුරුදහන් වෙලා යනවා. ආපහු මේ ගඳ දැනෙන්න පටන් ගන්නවා. අන්න ඒක නිසා බ්‍රොනිටත් හිතා ගන්න බෑ මේ ගඳ දැනෙන්නේ කොහෙන්ද කියලා. බ්‍රොනි යනවා මයික්ගේ කාමරේ පැත්තට. ඔන්න මේ වෙද්දි මයික් යාගේ බිත්තිය දිහා බලාගෙන ඉන්නවා. මයික් අම්මට කියනවා අම්මේ මට අලුතෙන් යාළුවෙක් හම්බ වුණා. එයාගේ නම ජෙනී කියලා. ඒත් මයික් මේ කියන කතාව බ්‍රොනි ඒ තරම් ගණන් ගන්නේ නැහැ. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ පීටර් ලෑස්ති වෙලා වැඩට යන්න හදන්නේ. පීටර්ටත් දැනෙනවා කුස්සිය පැත්තෙන් අමුතු ගඳක් දැනෙනවා කියලා. ඒත් දැන් පීටර්ට වැඩට යන්න පරක්කු වෙලා. අන්න ඒක නිසා පීටර් මයික්ට යන්නම් කියන්න හදන්නේ. එයාගේ බෑග් එක ළඟට එනවා. නමුත් එකපාරටම මයික් හයියම කෑ ගහනවා. මයික් අරගෙන ආපු අර ගල් ටික තවමත් තියෙන බෑග් එකේ. ඒක නිසා තමයි මයික් එකපාරටම හයියෙන් කෑ ගහලා තියෙන්නේ. ඒත් ඒක ගැන පීටර් දන්නේ නැහැ. කොහොම නමුත් පීටර් ඊට පස්සේ පිටත් වෙලා යනවා. ස්ටෙෆනිත් ඊට පස්සේ ඉස්කෝලේ යන්න පිටත් වෙනවා. දැන් ඔන්න මේ ගෙදර ඉන්නේ බ්‍රොනි සහ මයික් විතරයි. මයික් ගිහින් හැංගිලා අම්මට කියනවා මාව හොයන්න කියලා. ඒ කියන්නේ හැංගි මුත්තම් සෙල්ලම් කරන්න එන්න කියලා. බ්‍රොනි මේ විදියට මයික් එක්ක ටිකක් සෙල්ලම් කර කර ඉද්දී උඩින් සද්දයක් ඇහෙනවා. හරියට අඩි සද්දයක් වගේ මේ සද්දය ඇහෙන්නේ අට්ටාලේ පැත්තෙන්. බ්‍රොනි ඊට පස්සේ උඩට නැගලා පරීක්ෂා කරලා බලනවා. ඒත් අඩි සද්දයක් ඇහෙන විදිහේ කිසිම දෙයක් මේ අට්ටාලේ ඇතුලේ නැහැ. කොහොම නමුත් බ්‍රොනි පිටිපස්ස හැරෙනවත් එක්කම එකපාරටම බය වෙනවා. මොකද මයිකුත් මේ වෙද්දි උඩට නැගලා ඒත් මයික් අට්ටාලේට නැග්ගේ කොහොමද කියලා බ්‍රොනිට හිතා ගන්න බෑ. බ්‍රොනි අහනවා මයික්ගෙන් ඔයා කොහොමද අට්ටාලේට නැග්ගේ කියලා. මයික් ඊට පස්සේ කියනවා අම්මේ මට ජෙනි උදව් කළා කියලා. පුංචි දරුවන් කොහොමත් හිතින් එක එක යහළුවන් මවා ගන්නවනේ. අන්න එහෙම දෙයක් වෙන්න ඇති කියලා හිතලා බ්‍රොනි මේක ගණන් ගන්නේ නැහැ. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ මේ දවසේ හවස වෙන සිද්ධිය. ස්ටෙෆනි ඉස්කෝලේ ඇරලා ගෙදර ඇවිල්ලා ස්ටෙෆනි නාන ගමන් ඉන්නේ. නමුත් වොෂ්රූම් එකේ කවුරු හරි ඇවිදිනවා වගේ ඡායාවක් එහෙම නැත්නම් හෙවණැල්ලක් ස්ටෙෆනි දකිනවා. ස්ටෙෆනි එළියට ඇවිල්ලා පරීක්ෂා කරලා බලනවා. ස්ටෙෆනි හිතන්නේ සමහර විට මයික් වොෂ්රූම් එක ඇතුළට එන්නේ නැති කියලා. ඒත් ඇත්තටම එළියේ කිසිම කෙනෙක් නැහැ. අන්න ඒක නිසා ස්ටෙෆනි ආපහු එනවා ඇතුළට නාන්න. ඒත් මේ වෙලාවේදී ස්ටෙෆනි දකිනවා කාගේදෝ අත්සලකුණු වගේ කණ්ණාඩියේ තියෙනවා කියලා. අන්න ඒක නිසා ස්ටෙෆනිට සෑහෙන්න තරහ යනවා. ස්ටෙෆනි ඇවිල්ලා මයික්ට බනින්න පටන් ගන්නවා. ඒත් ඇත්තට මේ දේ කළේ මයික් නෙවෙයි. මයික් පැහැදිලි කරන්න උත්සාහ කරනවා. නමුත් ස්ටෙෆනි මේක පිළිගන්නේ නැහැ. කොහොම නමුත් අක්කගේ මල්ලිගේ මේ රණ්ඩුව ඇහිලා බ්‍රොනි එනවා මෙතනට. බ්‍රොනි ඊට පස්සේ අහනවා ප්‍රශ්නේ මොකක්ද කියලා. ඊට පස්සේ ස්ටෙෆනි තරහෙන් මෙතන යන්න යනවා. ස්ටෙෆනිගේ හිතේ කොහොමත් දුකක් තියෙනවා. මොකද අම්මයි තාත්තයි නිතරම බලන්නේ මල්ලි ගැන. Taman ගැන බලන්නේ නැහැ වගේ හැඟීමක් ස්ටෙෆනිගේ හිතේ තියෙනවා. අන්න ඒක නිසා නිතරම මල්ලි වැරද්දක් කළත් අම්මා ගන්නේ මල්ලිගේ පැත්ත කියලා ස්ටෙෆනි හිතාගෙන ඉන්නේ. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ මේ දවසේ රෑ වෙන සිද්ධිය. ස්ටෙෆනි කාමරේ නිදාගෙන ඉන්නේ. නමුත් සද්දයක් ඇහිලා ස්ටෙෆනිට ඇහැරෙනවා. ස්ටෙෆනි මේ වෙලාවේදී දකින්නවා මොනවදෝ කළු පාට අත් සලකුණු වගේක් තමන්ගේ ඇඳ පුරා තියෙනවා කියලා. කලින් වතාවේදීත් ස්ටෙෆනි ගිහින් එකපාරටම මල්ලිට බැන්නානේ. අන්න ඒක නිසා මේ වතාවේදී ස්ටෙෆනි කලබල වෙන්න යන්නේ නැහැ. ස්ටෙෆනි කාමරෙන් එළියට ඇවිල්ලා පරීක්ෂා කරලා බලනවා මයික් එළියේ ඉන්නවද කියලා. ඒත් මේ වෙද්දී එළියේ කිසිම කෙනෙක් නැහැ. හැමෝම නිදි. අන්න ඒක නිසා ස්ටෙෆනි ආපහු කාමරයට යන්න හදන්නේ. නමුත් එකපාරටම කළු පාට ඡායාවක් එහෙම නැත්නම් හිවණැල්ලක් වගේ දෙයක් දැකලා ස්ටෙෆනි බය වෙනවා. ඒත් ස්ටෙෆනි මේ සිද්ධිය ගැන කාටවත් කියන්න යන්නේ නැහැ. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ පහවෙනිදා උදේ වෙන සිද්ධිය. එහා පැත්තේ ගෙදර ඉන්න මිනිස්සයාගේ ඒ කියන්නේ ජෙෆ්ගේ බල්ලා ඔන්න අද උදේ ඉඳන් ආපහු බුරන්න පටන් අරගෙන අන්න ඒක නිසා පීටර් ඇවිල්ලා මේක ගැන ජෙෆ්ට කියනවා. මොකද කලින් මේ විදියට මේ බල්ලා නිකම් මෙහෙම බුරලා නැහැ. ජෙෆ්ත් පීටර්ගෙන් අහනවා ඔය කට්ටිය සුරතලට ඇති කරන්න මොකෙක් හරි සතෙක් ඒ කියන්නේ පූසෙක් වගේ අරගෙන ආවද කියලා. නමුත් ඇත්තටම පීටර්ලා එහෙම සතෙක් අරගෙන ආවේ නැහැ. ඒත් කතාව බලන අපි හොඳින්ම දන්නවා මයික් අර ගල් කැට පහ අරගෙන ආවට පස්සේ තමයි එකපාරටම මේ බල්ලා වෙනස් වුනේ. මේ පැත්ත බලාගෙන බුරන්න පටන් ගත්තේ. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ බ්‍රොනි එනවා ස්ටෙෆනිගේ කාමරේ පොඩ්ඩක් පිරිසිදු කරන්න. ඒත් මේ වෙලාවේදී බ්‍රොනි දකින්නවා ස්ටෙෆනිගේ ඇඳ පුරා කළු පාට අත්සලකුණු කිහිපයක් තියෙනවා කියලා. ඉතින් මේක ටිකක් අසාමාන්‍යයි. ඒක නිසා මේක දැක්කට පස්සේ බ්‍රොනිගේ හිතෙත් අමුත්තක් ඇති වෙනවා. කොහොම නමුත් ඔන්න මේ වෙද්දී කොහෙන්දෝ ආපු කපුටෙක් මේ පැත්ත දිහා බලාගෙන එළින් ඉඳන් කෑ ගහන ගමන් ඉන්නේ. පීටර් ගිහින් මේ කපුටා වෙලවලා දානවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ මේ දවසේ හවස එක පාරටම ස්ටෙෆනිට අසනීප වෙනවා. මයික්වත් අරගෙන හොස්පිටල් එකට යන්න බැහැනේ. අන්න ඒක නිසා බ්‍රොනි මයික්ව ගිහින් ඇරලවනවා. එයාලගේ ආච්චි අම්මගේ ගෙදරින්. ඒ කියන්නේ බ්‍රොනිගේ අම්මගේ ගෙදරින්. මයික් අර ගල් කැට පහ දාපු බෑග් එකත් මේ ගෙදරට අරගෙන ඉන්නේ. අන්න ඒක නිසා මෙතනින් පස්සේ මේ ගෙදර ඇතුළෙත් එක එක අద్భుත දේවල් වෙන්න පටන් ගන්නවා. ඉබේම මේ ගෙදර තියෙන ටැප් කිහිපයක් එකපාරට මැරෙනවා. ආච්චි අම්මට හිතා ගන්නවත් බැහැ. ඒ විතරක් නෙවෙයි ආච්චි අම්මා දකින්නවා මේසෙ උඩ සර්පෙක් ඉන්නවා කියලා. මේක දැක්කට පස්සේ ආච්චි අම්මගේ හිතේ මයික් ගැන බයක් ඇති වෙනවා. ඒක නිසා ආච්චි අම්මා එනවා මයික් ගැන බලන්න. ඉතින් මයික් අර ගල් කැට පහ දාපු බෑග් එක බිමින් තියද්දිම මේ ගෙදර ඉන්න පූසා ඒ බෑග් එකකින් ඉවත් වෙලා යන්න ගිහින් තියනවා. අන්න ඒක නිසා ආච්චි අම්මා මයික් ගැන
ගැන බලන්න එද්දී මයික්ට තරහ ගිහින් මයික් පූසාව මරන්න උත්සාහ කරනවා. මේක දැක්කට පස්සේ ආච්චම්මා තවත් බය වෙනවා. ආච්චම් ඇදගෙන වැටෙනවා. කොහොම නමුත් ඔන්න ටික වෙලාවකට පස්සේ තමයි බ්‍රොනී සහ පීටර් මේ සිද්ධිය ගැන දැනගන්නේ. මේ වෙද්දී ආච්චම්මා ඒ කියන්නේ බ්‍රොනීගේ අම්මව රෝහල් ගත කරලා. බ්‍රොනී සහ පීටර් ඉක්මනටම මෙතනට එනවා. ඉතින් රෝහලෙන් කියනවා මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ආච්චම් එක පාරටම ගෙදර ඇතුලෙන් සර්පෙක් දැකලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මයික් ගෙදර හිටපු පූසාව මරන්න උත්සාහ කරලා තියෙනවා. ඒක දැකපු නිසා තමයි බය වෙලා ආච්චම්ම ඒ කියන්නේ බ්‍රොනීගේ අම්මා වැටලා තියෙන්නේ. මයික් කියන්නේ ඔටිසම් රෝගී තත්වයෙන් පෙළෙන දරුවෙක් තමයි. නමුත් මීට කලින් මයික් ඒ වගේ දරුණු දෙයක් කරන්න උත්සාහ කරලා නැහැ. අන්න ඒක නිසා එකපාරටම මේක බ්‍රොනීටයි පීටර්ටයි විශ්වාස කරගන්නවත් බෑ. මේක ගැන මයික්ගෙන් අහන්න ඕනේ. නමුත් බය කරලා අහන්න බෑ. සාමාන්‍ය විදිහට සෙල්ලම් කරද්දී මේක ගැන මයික්ගෙන් අහන්න ඕනේ කියලා බ්‍රොනීට තේරෙනවා. ඔන්න බ්‍රොනී දකිනවා මයික් වෙනදා වගේම හැංගි මුත්තම් සෙල්ලම් කරන්න දැන් එක තැනක හැංගිලා ඉන්නවා කියලා. බ්‍රොනී ඇවිල්ලා මයික්ට කතා කරනවා. ඒත් ඇත්තටම මෙතන කිසිම කෙනෙක් නැහැ. නමුත් දැන් ටික වෙලාවකට කලින් බ්‍රොනී දැක්කා මෙතන ඇතුලේ කෙනෙක් හැංගිලා ඉන්නවා කියලා. කොහොම නමුත් මේ සිද්ධිය නිසා බ්‍රොනීට තේරෙනවා ගෙදර ඇතුලේ මොකක් හරි අద్భుත දෙයක් තියෙනවා කියලා. ඒත් එක්කම බ්‍රොනී දකිනවා මයික්ගේ කාමරය ඇතුලේ ගින්නක් ඇති වෙලා කියලා. බ්‍රොනී සෑහෙන්න බය වෙනවා. බ්‍රොනී ඇවිල්ලා මයික්ව බේර ගන්නවා. ඔන්න වාසනාවකට වගේ මයික්ගේ ජීවිතේට හානියක් වෙන්නේ නැහැ. ඉතින් මේ සිද්ධිය වෙන්නේ පීටර් වැඩට ගිහින් ඉන්න අතරතුරේදී මේක ගැන දැනගත්තට පස්සේ ඉක්මනටම පීටර් ගෙදරට එනවා. පීටර් දැන් පුතා එක්ක ටිකක් තරහින් ඉන්නේ. මොකද දැන් සිද්ධීන් එකක් නෙවෙයි කිහිපයක් මුණ නිසා. අන්න ඒක නිසා පීටර් මයික්ගේ මේ සිද්ධිය ගැන අහන්න හදන්නේ. ඒත් බ්‍රොනී හොඳින්ම දන්නවා පීටර් දැන් තරහින් ඉන්නේ කියලා. ඒක නිසා බ්‍රොනී පීටර්ව නතර කරනවා. බ්‍රොනීට මේ වෙදි ප්‍රශ්නයක් තියෙනවා. මේ අය මයික්ට අහු වෙන්නේ කිසිම ආයුධයක් ගිනි පෙට්ටියක් තියන්නේ නැහැ. එහෙනම් කොහොමද එකපාරටම මයික්ගේ කාමරය තුල ගින්නක් ඇති උනේ? මයික් කොහොමද ගිනි පෙට්ටිය ගත්තේ? අන්නේ ප්‍රශ්නයට පීටර් ළඟවත් උත්තරයක් නැහැ. කොහොම නමුත් ආපහු ඔන්න මේ දවසේ රෑ අద్భుත දෙයක් සිද්ධ වෙනවා. ඒක තමයි පීටර්ට රෑ නිදාගෙන ඉඳි සද්දයක් ඇහෙනවා. පීටර් එළියට ඇවිල්ලා බලනවා. පීටර් දකිනවා ගරාජ් එකේ දොර වහලා නැහැ කියලා. නමුත් පීටර්ට හොඳින්ම මතකයි එයා ඇතුළට යද්දි නිදා ගන්න යද්දි ගරාජ් එකේ දොර වැහුවා කියලා. ඒත් මේ වෙද්දි කොහොම හරි ගරාජ් එකේ දොර ඇරිලා. අන්න ඒක නිසා පීටර් මේ දොර වහලා දානවා. ඒ විතරක් නෙවෙයි ඔන්න පීටර් දකිනවා ගෙදර පිටිපස්සේ දොරත් මේ වෙද්දි කවුරු හරි කෙනෙක් කැරලා කියලා. මේ දවස්වල වෙන්නේ අමුතු දේවල්නේ. ඒක නිසා අමතක වෙන්නේ නැති කියලා හිතලා පීටර් මේ දොරත් වහලා ආපහු නිදා ගන්න යන්නේ. නමුත් එකපාරටම මෙතන තියෙන ටීවී එක ඉබේම ඔන් වෙනවා. මේ සද්දේ නිසා පීටර් සෑහෙන්න බය වෙනවා. කොහොම නමුත් පීටර් ටීවී එකත් ඕෆ් කරලා යනවා ආපහු නිදා ගන්න. ඉතින් මේ අතරතුරේදී අපිට පෙන්නන්නේ මයික්ව. මයික්ගේ කාමරේ අද හිටි හැටිම ගින්නක් ඇති වුණානේ. ඒක නිසා මයික්ගේ කාමරේ බිත්තියක මේ වෙදී එක තැනක් පිලිස්සලා තියෙනවා. එතන සම්පූර්ණයෙන් කළු පාටට හැරිලා. ඉතින් මේක දිහා මයික් අර ගල් කැට පහක් තියාගෙන බලාගෙන ඉන්නවා හරියට ආවේශ වෙලා වගේ. ඒත් මේක ගැන වෙන කිසිම කෙනෙක් දකින්නේ නැහැ. ඉතින් මේ අතරතුරේදී අපිට පෙන්නන්නේ බ්‍රොනීව. බ්‍රොනී වොෂ්රූම් එකේ නාන ගමන් ඉන්නේ. ඒත් ඔන්න බ්‍රොනිත් දකිනවා මෙතන කාගේදෝ ඡායාවක් වගේ එහෙම නැත්නම් හෙවණැල්ලක් වගේ දෙයක් එහා මෙහා ගියා කියලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ පහවෙනිදා උදේ වෙන සිද්ධිය. පීටර් එනවා මයික්ගේ කාමරයට. මයික්ගේ කාමරේ බිත්තියක් මේ වෙද්දී එක තැනක් පිලිස්සලා. අන්න ඒ තැන ආපහු පාට ගාලා මම මේක හදන්නම් කියලා පීටර් බ්‍රොනීට කියනවා. ඒත් බ්‍රොනීට මේ වෙද්දී අමුත්තක් දැනලා තියෙන්නේ. අන්න ඒක නිසා බ්‍රොනී පීටර්ට කියනවා මේ ගෙදර ඇතුලේ මොකක් හරි දෙයක් වෙනවා. මොකක් හරි අద్భుත දෙයක් වෙනවා කියලා. ඒත් මේ කතාව පීටර් විශ්වාස කරන්නේ නැහැ. ඒත් බ්‍රොනීට මේ වෙද්දී ඉවෙන් වගේ දැනලා තියෙන්නේ ගෙදර ඇතුලේ මොකක් හරි අద్భుත දෙයක් වෙනවා කියලා. අන්න ඒක නිසා මේ වෙන සිද්ධීන් ගැන බ්‍රොනී පරීක්ෂා කරලා බලනවා. ඔන්න මෙතනදී බ්‍රොනීට හොයාගන්න ලැබෙනවා මොන වගේ දෙයක්ද ගෙදර ඇතුලේ වෙන්නේ කියලා. මේ අය ළඟදී විනෝදචාරිකාවක් ගියානේ ග්‍රෑන්ඩ් කැනියන් වලට. අන්න එතන අවුරුදු ගානකට කලින් ඇනසාසී කියලා ශිෂ්ටාචාරයක් ජීවත් වෙලා තියෙනවා. නමුත් හිටි හැටියෙම ඒ ශිෂ්ටාචාරය සම්පූර්ණයෙන් අතුරුදහන් වෙලා ගිහින් තියෙනවා. ඉතින් ඒකට හරිම හේතුවක් මේ වීඩියෝ එකේ සඳහන් වෙලා නැහැ. නමුත් මෙතන පැහැදිලි කරනවා ඒ ඇනසාසී ශිෂ්ටාචාරයේ මිනිස්සු අදහලා තියෙන යක්ෂයන්ව. සමහර විට මේ ශිෂ්ටාචාරය සම්පූර්ණයෙන් අතුරුදහන් වෙන්න ඒක හේතුවක් වෙන්නත් ඇති. ඉතින් මේ මිනිස්සු අදහලා තියෙන්නේ එක සත්ව ස්වරූප වලින් හිටපු යක්ෂයන්ව. කයෝට ඒ කියන්නේ වෘකෙක් වගේ සතෙක් ඉන්නේ. ඊට අමතරව සර්පයා, කපුටා, මීහරකා, වෘකයා. මෙන්න මේ සතුන් නියෝජනය කරපු යක්ෂයන් 5 දෙනෙක් තමයි ඒ දවස්වලදී ඒ මිනිස්සු අදහලා තියෙන්නේ. වන්දනාමාන කරලා තියෙන්නේ. ඔන්න මෙතනදී අපිට එක දෙයක් මතක් වෙනවා. මයික් කරවිලාවේදී හැංගිලා වගේ තිබුණු ගුහාවක් ඇතුළට වැටුණානේ. අන්න එතනදී මයික් දැක්කා බිත්තිය ඇඳලා තිබුණ එක කළු පාට චිත්‍ර 5ක්. අන්න එතන ඇත්තටම තිබිලා තියෙන්නේ මේ යක්ෂයන් 5 දෙනා නිරූපණය කරන චිත්‍ර. ඒ විතරක් නෙවෙයි එතන තිබිලා මයික් හොයාගත්තේ ගල් කැට 5ක්. අන්නේ ගල් කැට 5 පවා නියෝජනය කරන්නේ මේ යක්ෂයන් 5 දෙනා. ඒ කියන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති දන්නේ නැතිව මයික් ඇත්තටම ගෙදර අරගෙන ඇවිල්ලා තියෙන්නේ යක්ෂයන් 5 දෙනෙක්ව. කොහොම නමුත් මේ වීඩියෝ එක දැක්කට පස්සේ බ්‍රොනීගේ හිතේ බයක් ඇති වෙනවා. බ්‍රොනී මේක ගැන දැනටමත් පීටර්ට කිව්වා. ඒත් පීටර් මේක විශ්වාස කළේ නැහැ. අන්න ඒක නිසා බ්‍රොනී මේ වීඩියෝ එක පීටර්ටත් යවනවා. පීටර්ත් මේ වීඩියෝ එක බලනවා. නමුත් ඔන්න මේ වෙලාවදිවත් පීටර් මේක විශ්වාස කරන්නේ නැහැ. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ පහවෙනිදා රෑ වෙන සිද්ධිය. පීටර් සහ බ්‍රොනී මේ විදි රෑ කෑමක් සඳහා එළියට ගිහින් ගෙදර ඉන්නේ අක්කයි මල්ලි විතරයි. ඒ කියන්නේ ස්ටෙෆනි සහ මයික් විතරයි. බ්‍රොනී ස්ටෙෆනිට කියලා ගිහින් තියන්නේ මල්ලි ගැන බලා ගන්න කියලා. ඒත් මේ වෙලාවේදී නම් ස්ටෙෆනි පොතක් කියව ඉන්නේ. එයාට මයික් ඉන්නේ කොහෙද කියලා කිසිම අදහසක් නැහැ. එයාට මල්ලිව මතක් වෙන්නේ නැහැ. කොහොම
නමුත් රෑකෑම ඉවර වෙලා පීටර් සහ බ්‍රොනි ගෙදර එනවා. ඒත් ඔන්න ඇතුළට එද්දී මයික් පේන්නේ නැහැ. ස්ටෙෆනිගෙන් අහනවා මල්ලිකෝ කියලා. නමුත් ස්ටෙෆනිට දැන් තමයි මයික්ව මතක් වෙන්නේ. මේ අය ගෙදර පුරා මයික් හොයනවා. ඔන්න වාසනාවට වගේ මයික්ව හොයාගන්න පුළුවන් වෙනවා. ඒත් මේ වෙද්දි මයික් ගෑන්ගේ කළු පාට මොනවදෝ ගෑවිලා. මේක දැක්කට පස්සේ බ්‍රොනි වගේම පීටර් බය වෙනවා. මේ අය මුලින්ම මයික්ව පරීක්ෂා කරලා බලනවා. ඒත් මයික්ට කිසිම කරදරයක් නැහැ. ඊට පස්සේ මේ අය මයික්ගෙන් අහනවා මොකක්ද උනේ කියලා. ඒත් ටික වෙලාවකට කලින් උනේ මොකක්ද කියලා මයික්ට මතක නැහැ. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේ දවසේ මධ්‍යම රාත්‍රියේ වෙන තවත් අద్భుත සිද්ධියක්. බ්‍රොනි ගීත කලබලයින් එක නිසා බ්‍රොනිට හරියට නිින්ද යන්නේත් නැහැ. ඒක නිසා බ්‍රොනි එළියට එනවා. ඔන්න මේ වෙලාවදික පාරටම බ්‍රොනි දකින්නවා ගෙදර ඇතුලෙන් වෘකයක් යනවා කියලා. මේක දැක්කට පස්සේ මුලින්ම බ්‍රොනිට මතක් වෙන්නේ මයික්ව. මොකද මයික්ගේ කාමරේ තියෙන්නේ පහළ. අන්න ඒක නිසා බ්‍රොනි ඉක්මනටම එනවා මයික් ගැන බලන්න. ඔන්න මේ වෙද්දි මයික් අර කාමරේ පිලිස්සුන තැන දිහා බලාගෙන තනියම කතා කරනවා. බ්‍රොනි ඇවිල්ලා මයික්ගෙන් අහනවා ඔයා කාත් එක්කද කතා කරන්නේ කියලා. ඔන්න මේ වෙද්දි මේ පිලිස්සුන තැන හරහා එහා පැත්තේ දෙයක් තියෙනවා කියලා බ්‍රොනිටත් පේනවා. කොහොම නමුත් මයික් නම් කියන්නේ මේ අය දැන් මාව අරගෙන යන්න හදන්නේ. ඊට පස්සේ බ්‍රොනි අහනවා කවුරු ගැනද පුතේ ඔයා කියන්නේ කියලා. ඊට පස්සේ මයික් අම්මට කියනවා ඒ අය මේ වෙද්දිත් ඉන්නේ අපේ ගෙදර. දැන් මේ අය අපේ පිටිපස්සේ ඉන්නවා කියලා. ඉතින් මෙන්න මේ සිද්ධියත් එක්ක බ්‍රොනි සෑහෙන බය වෙනවා. බ්‍රොනිට ඇහැරෙනවා. බ්‍රොනිට තේරෙනවා එයා දැකලා තියෙන භයානක හීනයක් කියලා. නමුත් ඔන්න මේ වෙලාවදික පාරටම ස්ටෙෆනි හයියම කෑ ගහනවා. ඒකට හේතුව තමයි ජෙෆ්ගේ ගෙදර ඉන්න අර බල්ලා එක පාරටම ඇතුළට ඇවිල්ලා ස්ටෙෆනිගේ හපනවා. පීටර් ඇවිල්ලා බොහොම අමාරුවෙන් ඒ බල්ලව පන්නලා දානවා. ඊට පස්සේ මේ අය ඉක්මනටම ස්ටෙෆනිව රෝහල් ගත කරනවා. ස්ටෙෆනිගේ අත් තුවාල වෙලා ඒත් ස්ටෙෆනිගේ ජීවිතේ හානියක් නැහැ. කොහොම නමුත් පීටර් මේක ගැන පොලිසියට කියනවා. අන්න ඒක නිසා පහුවෙනිදා උදෙන්ම පොලිසිය ඇවිල්ලා ජෙෆ්ගේ බල්ලව මෙතනින් අරගෙන යනවා. ජෙෆ්ටත් හිතා ගන්න බැහැ අවුරුදු ගාණක් තිස්සේ පවුලේ සමාජිකෙක් වගේ හිටපු සුරතලට ඇති කරපු මේ බල්ලාට එකපාරට මුනේ මොකක්ද කියලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ මයික්ගේ කාමරය ඇතුළේ වෙන සිද්ධිය. මේ වෙන කිසිම දෙයක් ගැන මයික්ට ගාණක් නැහැ. මයික් ඉන්නේ කාමරේ අර පිලිස්සුණු තැන දිහා බලාගෙන. ඔන්න මේ වතාවේදී නම් පිලිස්සුණු තැන හරහා අත් කිහිපයක් එළියට එනවා. හරියට ඒ අත් උත්සාහ කරන්නේ මයික්ව මෙතනින් ඇතුළට ඇදලා ගන්න වගේ. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ පීටර් ඇවිල්ලා මේ සිද්ධිය ගැන බ්‍රොනි එක්ක කතා කරනවා. බ්‍රොනි මුලින්ම කිව්වා ගෙදර ඇතුලේ මොකක් හරි අద్భుත දෙයක් සිද්ධ වෙනවා කියලා. ඒත් ඒ වෙලාවේදී පීටර් ඒක විශ්වාස කළේ නැහැ. නමුත් දැන් පහුගිය දවස් කිහිපයේදී වුණ දේවල් එක්ක පීටර්ට තේරලා තියෙන්නේ බ්‍රොනි කියන කතාව ඇත්තක් තියෙනවා. ගෙදර ඇතුලේ මොකක් හරි අద్భుත බලවේගයක් තියෙනවා කියලා. අන්න ඒක නිසා පීටර්ගේ හිතෙත් බයක් ඇති වෙනවා. ඔන්න පීටර්ගේ මේ වෙනස පීටර්ගේ බොස්ට තේරෙනවා. පීටර්ගේ බොස්ගේ නම තමයි සයිමන්. සයිමන් ඇවිල්ලා පීටර් එක කතා කරනවා. පීටර් ඊට පස්සේ සයිමන්ට කියනවා මට දවස් කිහිපයක නිවාඩුවක් ඕනේ කියලා. සයිමන් ඊට පස්සේ පීටර්ට කියනවා ප්‍රශ්නයක් නැහැ ඔයා නිවාඩුවක් ගන්න. නමුත් එකපාරටම ඔයාට ඇති වුණ ප්‍රශ්නේ මොකක්ද? පුළුවන් දෙයක් නම් මට කියන්න කියලා. ඊට පස්සේ පීටර් පහුගිය දවස් ටිකේ උනේ මොන වගේ අద్భుත දේවල්ද කියලා සයිමන්ටත් කියනවා. ඉතින් සයිමන් නම් මේ වගේ අద్భుත දේවල් වලට මුහුණ දීලා නැහැ. නමුත් අවුරුදු කිහිපයකට කලින් සයිමන්ගේ පුතාටත් එකපාරටම අසනීප වෙලා තියෙනවා. එක දේවල් වෙලා තියෙනවා. මේ අය මුලින්ම වෛද්‍යවරුන් ළඟට දරුවා වරගෙන ගිහින් තියෙනවා. ඒත් එතනින් කිසිම පිළිතුරක් හම්බ වෙලා නැහැ. අන්න ඒක නිසා මේ අය එක අద్భుත දේවල් සම්බන්ධයෙන් දන්න කෙනෙක් ළඟට දරුවා වරගෙන ගිහින් තියෙනවා. එතනින් තමයි මේ අයට පිළිතුරක් හම්බ වෙලා තියෙන්නේ. සතියක් යද්දී දරුවා සනීප වෙලා තියෙනවා. ඇත්තටම මේ වගේ අద్భుත දේවල් තියෙන්න පුළුවන්. අන්න ඒක නිසා සයිමන් පීටර්ටත් කියන්නේ ඔයාගේ ගෙදර වෙන්නේ අద్భుත දෙයක් නම් මෙතනට ගිහින් බලන්න. සමහර විට උත්තර එතනින් හම්බ වෙන්න පුළුවන් කියලා. කොහොම නමුත් පීටර් බ්‍රොනි එවපු ඒ වීඩියෝ එක ආපහු පරීක්ෂා කරලා බලනවා. පීටර්ට දැන් තමයි තේරෙන්නේ බ්‍රොනිට මුලින් ඉඳන් දැනුණ දේ හරි. ගෙදර ඇතුලේ මොකක් හරි අద్భుත දෙයක් වෙනවා කියලා. ඉතින් මේ අතරතුරේදී අපිට පෙන්වන්නේ ගෙදර වෙන සිද්ධිය. මේ වෙද්දි මයික් ඉන්නේ කාමරේ. ඔන්න මයික් සුපුරුදු පරිදි බලාගෙන ඉන්නේ කාමරේ අර පිලිස්සුණු තැන දිහා. මයික්ගේ ළඟ අර යක්ෂයන් නිරූපණය කරන ගල් කැට පහක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ යක්ෂයන් 5 දෙනාත් මේ වෙද්දි ඉන්නේ මයික්ගේ කාමරය ඇතුලේ. මේ යක්ෂයන් 5 දෙනා උත්සාහ කරන්නේ මයික්ව මෙතනින් අරගෙන යන්න. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ ස්ටෙෆනි මේ වෙද්දි ඉන්නේ කාමරේ. ස්ටෙෆනි එකපාරටම දකිනවා ආපහු තමන්ගේ කාමරේ ඇතුලේ අර වගේ අඳුරු එහෙම නැත්නම් කළු පාට කාගේදෝ අත්සලකුණක් තියෙනවා කියලා. ඒ වගේම ස්ටෙෆනි දකිනවා මෙතන තියෙන දොරක් ඉබේම ඇරෙනවා. ඒත් එක්කම එක පාරටම අර වගේ කළු පාට අත්සලකුණු ස්ටෙෆනිගේ කාමරේ විතරක් නෙවෙයි ස්ටෙෆනිගේ ඇඟ පුරා වදින්න පටන් ගන්නවා. ස්ටෙෆනි මොනතරම් බය වෙනවද කියලා කියනවා නම් එයාට කෑ ගහ ගන්නවත් ලැබෙන්නේ නැහැ. කොහොම නමුත් ඔන්න ඊට පස්සෙ පෙන්වන්නේ පීටර් එනවා ගෙදර. පීටර් දන්නේ නැහැ මේ වෙදි ගෙදර ඇතුලේ වෙන්නේ මොන වගේ දරුණු දෙයක්ද කියලා. පීටර්ට එළියේ මයික් සෙල්ලම් කරන තැනකින් සද්දයක් ඇහෙනවා. පීටර් ඇවිල්ලා බලනවා. ඔන්න එකපාරටම පීටර් දකින්නවා මෙතනින් වෘකෙක් එළියට එනවා. ඒ කියන්නේ දැන් අපිට තේරෙනවා එදා බ්‍රොනි දැකලා තියෙන්නේ නිකම්ම භයානක හීනයක් නෙවෙයි. බ්‍රොනිත් එදා හීනෙන් දැක්කනේ ගෙදර ඇතුලේ වෘකෙක් ඉන්නවා කියලා. ඔන්න පීටර් ඇත්තටම දකින්නවා මයික්ගේ සෙල්ලම් ගෙදර ඇතුලේ වෘකෙක් ඉන්නවා. ඒ වෘකයා මෙතනින් යනවා කියලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ බ්‍රොනිව. දැන් සති කිහිපයකට කලින් ගිය ට්‍රිප් එකේ ගත්ත ෆොටෝස් ටික බ්‍රොනි නිකමට වගේ පරීක්ෂා කරලා බලනවා. ඔන්න එකපාරටම දකින්න දෙයක් නිසා බ්‍රොනි සෑහෙන්න බය වෙනවා. එදා මේ පවුලේ 4 දෙනාම එකට ඉඳලා ෆොටෝ එකක් අරගෙන තියෙනවා. අන්නේ ෆොටෝ එකේ පසුබිමේ කවුරු හරි හිටගෙන ඉන්නවා. කවුරු හරි කෙනෙක්ගේ ඡායාවක් වගේ දෙයක් තියෙනවා කියලා බ්‍රොනි දකින්නවා. බ්‍රොනි අර වීඩියෝ එකත් බැලුවානේ ඇනසාසී කියන ශිෂ්ටාචාරය අදහලා තියෙන යක්ෂයන්. අන්නේ
යක්ෂයන් 5 දෙනාගෙන් එක යක්ෂයෙක් තමයි මේ ෆොටෝ එකේ වැදලා ඉන්නේ කියලා බ්‍රොනීට තේරෙනවා. ඇත්තට මේ ට්‍රිප් එකෙන් පස්සේ තමයි මේ හැම අద్భుත සිද්ධියක්ම වෙන්න පටන් ගත්තේ. කොහොම නමුත් මේ වෙලාවදික පාරටම එළියේ ඉන්න පීටර්ට ස්ටෙෆනි කාමරය ඇතුළේ ඉඳන් කෑ ගහන සද්දය ඇහෙනවා. පීටර් ඉක්මනටම ඇවිල්ලා දුවව මෙතනින් එළියට ගන්නවා. මේ සද්දය දැන් තමයි බ්‍රොනීට ඇහෙන්නේ. බ්‍රොනීත් ඉක්මනටම එනවා මෙතනට. ඊට පස්සේ මේ අය ඉක්මනින්ම බලන්නේ මයික් ගැන. ඒත් මේ වෙද්දි මයික්ගේ කාමරය ඇතුළෙන් අගුළු දාගෙන මයික්ට කතා කරනවා. ඒත් ඇතුළෙන් පිළිතුරක් නැහැ. අන්න ඒක නිසා මේ අය දොර කඩාගෙන එනවා ඇතුළට මයික්ව බේර ගන්න. ඒත් මේ අය දකිනවා මයික්ගේ කාමරේ පුරා ලේ තියෙනවා. ඒත් මේ ලේ මයික්ගේ නෙවෙයි. අන්න ඒක නිසා මයික්ව මේ අය එළියට ගන්නවා. මේ අය මෙතනින් පස්සේ ඒක තත්පරයක්වත් මේ ගෙදර ඉන්නේ නැහැ. අනිවාර්යයෙන් මේ ගෙදර ඇතුලේ මොකක් හරි අద్భుත දෙයක් වෙනවා කියලා මේ වෙදි බ්‍රොනීට වගේම පීටර්ට තේරලා තියෙන්නේ. ඒක නිසා මේ ගෙදර රැයගත කරන්න මේ අය බය වෙනවා. අන්න ඒක නිසා මේ අය යනවා හොටෙල් එකකට. හොටෙල් එකේ කාමරයක තමයි මේ දවසේ මේ අය රැයගත කරන්නේ. පීටර්ට එයාගේ බොස් ඒ කියන්නේ සයිමන් කිව්වනේ මේ වගේ අద్భుත දේවල් සම්බන්ධයෙන් දන්න කෙනෙක් ගැන. අන්න ඒ කෙනා ගැන සයිමන් හරහා දැනගත්ත විස්තර ටික පීටර් බ්‍රොනීටත් කියනවා. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ පහුවෙනිදා උදෙන්ම බ්‍රොනී යනවා සයිමන්ගේ ගෙදරට. ඒත් මේ වෙදි සයිමන් ගෙදර නැහැ. බ්‍රොනීට හම්බ වෙන්නේ සයිමන්ගේ බිරිඳව. බ්‍රොනීට පස්සේ එයාගේ ගෙදර වුණ හැම අద్భుත සිද්ධියක්ම සයිමන්ගේ බිරිඳට කියනවා. මේ වගේ අద్భుත දරුණු දෙයකට නොවුනත් සයිමන්ගේ පවුලත් මීට කාලයකට කලින් එක්තරා අద్భుත දෙයකට මුහුණ දීලා තියෙනවා. අන්න ඒ වෙලාවේදී මේ පවුලට උදව් කරලා තියෙන්නේ තෙරේසා සහ ග්ලෝරියා කියලා දෙන්නෙක්. ග්ලෝරියා කියන්නේ තෙරේසාගේ මිනිබිරි. කොහොම නමුත් සයිමන්ගේ බිරිඳ මේ විස්තර බ්‍රොනීට කියනවා. ඊට පස්සේ මේ අය යනවා තෙරේසා සහ ග්ලෝරියාව හම්බ වෙන්න. තෙරේසා සහ ග්ලෝරියා මේ දෙන්නම ස්පාඤ්ඤ ජාතිකයන්. අන්න ඒක නිසා තෙරේසාට හරියටම ඉංග්‍රීසි කතා කරන්න බෑ. ඒක නිසා තෙරේසා මෙතනදී කතා කරන්නේ ස්පාඤ්ඤ භාෂාවෙන්. ඒත් ග්ලෝරියා ස්පාඤ්ඤ භාෂාව වගේම ඉංග්‍රීසි දන්නවා. අන්න ඒක නිසා ග්ලෝරියා ආච්චි කියන්නේ මොනවද කියලා පරිවර්තනය කරලා මේ අයට කියනවා. කොහොම නමුත් තෙරේසා ග්ලෝරියාත් එක්කම එනවා මේ අద్భుත සිද්ධිය වුණ පීටර්ගේ ගෙදර පරීක්ෂා කරලා බලන්න. ඇතුළට එද්දිම තෙරේසාට තේරුණා මේ ගෙදර ඇතුලේ යක්ෂ බලවේගයක් තියෙනවා කියලා. ඒක නිසා මේ අය පීටර් සහ බ්‍රොනීගෙන් ප්‍රශ්න කරනවා මේ ළඟකදී ඔය කට්ටිය මොනවා හරි අලුතෙන් ගෙදරට අරගෙන ආවද කියලා. ඒ ට්‍රිප් එක ගියපු වෙලාවේදී මයික් අර ගුහාව ඇතුලේ තිබිලා අර වගේ ගල් කැට පහක් අරගෙන ආවා කියලා තවමත් බ්‍රොනී වගේම පීටර් දන්නේ නැහැ. අන්න ඒක නිසා මුලින්ම මේ අය උත්තර දෙනවා එහෙම අසාමාන්‍ය දෙයක් නම් අපි ළඟකදී ගෙදරට අරගෙන ආවේ නැහැ කියලා. ඒත් ඒක වෙන්න විදියක් නැහැ. අනිවාර්යයෙන් මේ ගෙදර තුලේ මොකක් හරි අසාමාන්‍ය දෙයක් තියෙනවා. සමහර විට මේ පවුලේ අය ඒක ගැන දන්නේ නැති වෙතිනේ. අන්න ඒක නිසා තෙරේසා මේ අයගෙන් ප්‍රශ්න කරනවා ළඟකදී ඔය කට්ටිය කලින් නොගිය තැනකට ගියාද කියලා. ඔන්න මේ වෙලාවේදී බ්‍රොනීට වගේම පීටර්ට මතක් වෙනවා මේ අය දැන් සති කිහිපයකට කලින් ගියපු ට්‍රිප් එක ගැන. ඒ කියන්නේ ග්‍රෑන්ඩ් කැනියන් වලට ගියපු ට්‍රිප් එක ගැන. ඔන්න ඒ තැන කියද්දී තෙරේසාට වගේම ග්ලෝරියාට තේරෙනවා එහෙනම් මොන වගේ යක්ෂ බලවේගයක්ද මේ ගෙදර ඉන්නේ කියලා. ග්‍රෑන්ඩ් කැනියන් වල අවුරුදු ගානකට කලින් ජීවත් වෙලා තියෙන්නේ ඇනසාසී කියන ශිෂ්ටාචාරයේ හිටපු මිනිස්සු. ඒ මිනිස්සු අදහලා තියෙන්නේ යක්ෂයන්ව. අන්න ඒ යක්ෂයන් වේ අය හඳුනලා තියෙන්නේ සෙවණලි යක්ෂයන් විදියට. නමුත් ඒ යක්ෂයන්ට නිකම්ම මේ ලෝකෙට එන්න බෑ. ඒකට වෙනම දොරටුවක් තියෙනවා. නමුත් නිකම් මේ දොරටුව විවෘත කරන්න බෑ. ඇනසාසී ශිෂ්ටාචාරයේ හිටපු අය ඒ දොරටුව වහලා තියෙනවා. අර යක්ෂයන් 5 දෙනා නිරූපණය කරපු ගල් පහක් භාවිතා කරලා. නමුත් මේ වෙදී මේ ගෙදර වෙන දේවල් එක්ක අනිවාර්යෙන් ඒ යක්ෂයන් 5 දෙනා දොරටුව හරහා ඇවිල්ලා තියෙනවා. ඒ යක්ෂයන් 5 දෙනා මේ වෙද්දී ඉන්නේ මේ ගෙදර. එහෙනම් අනිවාර්යෙන් අර දොරටුව විවෘත වෙලා තියෙන්නේ මේ පවුලේ කාගේ හරි කෙනෙක්ගේ අතින්. ඒක නිසා තමයි මේ දේවල් වෙන්නේ කියලා තෙරේසා සහ ග්ලෝරියා මේ අයට පැහැදිලි කරනවා. ඒත් තවමත් පීටර්ට වගේම බ්‍රොනීට හිතා ගන්න බෑ ඒ යක්ෂයන් 5 දෙනා මෙතනින් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා. අන්න ඒක ගැන මේ අය තෙරේසා සහ ග්ලෝරියාගෙන් අහනවා. ග්ලෝරියා ඊට පස්සේ පැහැදිලි කරනවා ඒ යක්ෂයන් 5 දෙනා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා. ඒ යක්ෂයන් 5 දෙනාට පුළුවන් මිනිස්සු ඇතුලේ තියෙන අඳුර එළියට ඇදලා ගන්න. ඊට පස්සේ යක්ෂයන් 5 දෙනා ඒ කෙනා විසින්ම විනාශ වෙන තැනට ඒ කෙනා වරගෙන යනවා. ඔන්න ඔය දේ තමයි මේ යක්ෂයන් 5 දෙනා බලාපොරොත්තු වෙන්නේ. කොහොම නමුත් ග්ලෝරියා නම් කියන්නේ ඒ යක්ෂයන් 5 දෙනා බලාපොරොත්තු වෙන දේ ඒ අයට ලැබෙනකන් ඒ අය නවතින්නේ නැහැ. ඒ යක්ෂයන් නවතින්නේ නැහැ. ඒක නිසා අපි ඉක්මන් කරන්න ඕනේ කියලා. ඒත් මේ වැඩේ කරන පිළිවෙලක් තියෙනවා. මුලින්ම මේ අය ගෙදර පිරිසිදු කරන්න ඕනේ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් දන්න පිරිසිදු කිරීම නෙවෙයි. අර යක්ෂයන් 5 දෙනා මේ ගෙදර ඉන්න නිසා අద్భుත බලයක් මේ ගෙදර පුරා පැතිරලා තියෙන්නේ. අන්න ඒ බලය මුලින්ම අයින් කරන්න ඕනේ. ඒකට තමයි මේ අය පිරිසිදු කරනවා කියන්නේ. කොහොම නමුත් ඊට පස්සේ මේ අය ගෙදර පරීක්ෂා කරලා බලනවා. මේ යක්ෂයන් 5 දෙනාගේ බලපෑම ඇවිල්ලා තියෙන්නේ කොහෙටද කියලා පරීක්ෂා කරලා බලනවා. ඒකට තෙරේසා යකඩ කූරු දෙකක් භාවිතා කරනවා. මේ යකඩ කූරු දෙකට නිදහසේ හෙලවෙන්න පුළුවන්, කැරගෙන්න පුළුවන්. අර යක්ෂයන් 5 දෙනාගේ බලපෑම වැඩිපුරම එල්ල වෙලා තියෙන තැනට තමයි මේ යකඩ කූරු දෙක හැරෙන්නේ. ඔන්න මේ කූරු දෙක එක පැත්තකට හැරෙනවා. ඒ කියන්නේ මේ යක්ෂයන් 5 දෙනාගේ බලය එන්නේ මෙන්න මේ පැත්තෙන්. අන්න ඒ පැත්තට ගිහින් මේ අය පරීක්ෂා කරලා බලනවා. ඒත් මේ වෙලාවේදී පාරටම ගෙදර විදුලි යන හිටිනවා. සම්පූර්ණයෙන් අඳුර වෙනවා. නමුත් මේ අය වැඩේ නතර කරන්නේ නැහැ. පීටර් ටෝච් කිහිපයක් අරගෙන එනවා. ඊට පස්සේ මේ අය ආපහු වැඩේ පටන් ගන්නවා. නමුත් මේ වැඩේ ලේසි වෙන්නේ නැහැ. අර යක්ෂයන් 5 දෙනා එක පාරටම මේ අයට පහර දෙනවා. ඒ විතරක් නෙවෙයි ගෙදර ඇතුලේ සම්පූර්ණයෙන් අඳුරු වලාවක් මතුවෙනවා. මේක දැක්කට පස්සේ හැම කෙනෙක්ම කලබල වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔන්න මේ වෙද්දී මයික් පේන්නේ නැහැ. මයික් අතුරුදහන්. කොහොමත් මේ යක්ෂ බලපෑම එල්ල වෙලා තියෙන මයික්ටනේ. අන්න ඒක නිසා මේ අය මයික්ව හොයනවා. මයික්ගේ කාමරයට
තැනකටත් එනවා. මයිගේ කාමරේ විත්තියක තියෙනවානේ අර පිලිස්සුණු තැන. අන්න ඒක තමයි දැන් මේ යක්ෂයන්ගේ දොරටුව බවට පත් වෙලා තියෙන්නේ. කොහොම නමුත් මේ වෙදි අර යක්ෂයන් පස් දෙනා මයික්ව අරගෙන යන ගමන් ඉන්නේ. මෙන්න මේක වගේම බිම් වැටලා තියෙන අර ගල් කැට පහත් පීටර් දකින්නවා. අර යක්ෂයන් නිරූපණය කරන මේ ගල් කැට පහ එහෙනම් එතනින් අරගෙන තියෙන්නේ මයික්. ඒක නිසා තමයි මේ හැම දෙයක්ම වෙන්නේ කියලා පීටර්ට තේරුණා. ඒ කියන්නේ මේ ගල් කැට පහ ආපහු තිබුණ තැනින්ම තිබ්බොත් මේ දොරටුව සම්පූර්ණයෙන් වැහෙනවානේ. අන්න ඒක නිසා මයික් මේ ගල් කැට පහ අරගෙන මේ පිලිස්සුන තැන හරහා ඒ කියන්නේ මේ දොරටුව හරහා එහා පැත්තට යනවා. ඔන්න එහා පැත්තේ තියෙන්නේ අර ගුහාව. මෙතනින්නේ මයික් මේ ගල් කැට පහ ගත්තේ මේ ගල් කැට පහ තැන්පත් කරන්න මෙතන වෙනම තැනක් තියෙනවා කියලා පීටර් දකිනවා. ඒක නිසා පීටර් උත්සාහ කරන්නේ ආපහු මේ ගල් කැට පහ එතනින් තැන්පත් කරන්න. ඒත් ඒ වැඩේ හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. මොකද මේ ගල් කැට පහ ආපහු තැන්පත් කරන්න පුළුවන් වෙන්නේ හිතේ කිසිම බයක් නැති කෙනෙක්ට විතරයි. නමුත් ඇත්තටම මේ වෙද්දී පීටර් ඉන්නේ බය වෙලා. අන්න ඒක නිසා පීටර්ට මේ ගල් කැට පහ තැන්පත් කරන්න තියෙන තැනට යන්න බෑ. මේ යක්ෂයන් පීටර්ට පහර දෙනවා. ඒක නිසා පීටර් මේ වෙලාවේදී බොහොම දරුණු තීරණයක් ගන්නවා. පීටර් මේ යක්ෂයන්ට කියනවා මගේ පුතාට යන්න දෙන්න. ඒ වෙනුවට මාව ගන්න කියලා. මේ යක්ෂයන්ට කොහොමත් ඕනේ මේ පවුලෙන් එක්කෙනෙක් විතරයි. පීටර් දැන් කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා. අන්න ඒක නිසා මේ යක්ෂයන් මයික්ව අත්හරිනවා. ඊට පස්සේ මේ යක්ෂයන් පීටර්ව මෙතනින් අරගෙන යනවා. නමුත් ඔයාලට මතක ඇති ඔටිසම් රෝගී තත්වයෙන් පෙළෙන මයික් අනිත් දරුවන් වගේ නෙවෙයි. එයා කිසිම දෙයකට බය නැහැ. මේ ගල් කැට පහ ආපහු තැන්පත් කරලා මේ දොරටුව සම්පූර්ණයෙන් වහලා දාන්න පුළුවන් බය නැති කෙනෙක්ට විතරයි. අන්න ඒක නිසා මයික් මේ ගල් කැට පහ ආපහු තිබ්බ තැනින්ම තැන්පත් කරනවා. අන්න ඒක නිසා මේ යක්ෂයන්ට තවදුරටත් මෙතන රැඳෙන්න බෑ. යක්ෂයන් පීටර්ව අත්හරිනවා. ඔන්න දොරටුව වැහෙන්න කලින් පීටර් සහ මයික් යාන්තමේ මෙතනින් පැන ගන්න සමත් වෙනවා. ඊට පස්සේ මේ දොරටුව සම්පූර්ණයෙන් වැහෙනවා. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ දවස් කිහිපයකට පස්සේ වෙන සිද්ධිය. මේ වෙදි මේ පවුලට තිබුණ අద్భుත බලපෑම සම්පූර්ණයෙන් නැති වෙලා හැම දෙයක්ම සාමාන්‍ය අතට හැරිලා ඔන්නෝම තමයි මේ සුපිරිම හොරර් ෆිල්ම් එකේ කතාව ඉවර වෙන්නේ. පුංචි දරුවෙක් මොකක් හරි රෝගයකින් පීඩා වින්දත් සමහර විට ඒකම ඒ පවුලට ආශිර්වාදයක් වෙන්න පුළුවන් කියලා මේ ෆිල්ම් එක හරහා පෙන්눔 කළ දීලා තියෙනවා කියලා පෞද්ගලිකව මම විශ්වාස කරනවා. ඉතින් මේ ෆිල්ම් එක බලපු ඔයාගේ අදහස මොකක්ද? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් ඔයාලා කැමති වෙන විදිහේ තවත් සුපිරිම ෆිල්ම් එකකින් ඉක්මනටම හම්බෙමු. හැමදාමත් කියන වගේ සිනමැක්සස් අනිවාර්යෙන් we will meet again.